හයි මිනසන් කොනිචිවා. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඔයාලගේ වීසා එක සම්බන්ධව වැදගත් වෙන දෙයක්. මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ මේ වෙද්දී ඔයාලගේ වීසා එක රිජෙක්ට් වෙලා තියෙනවා නම් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඒ කියන්නේ දැන් ජපාන් ස්ටුඩන්ට් වීසා යනකොට වීසා වදින අය වගේම වීසා එක රිජෙක්ට් වෙන අයත් ඉන්නවා නේද? එතකොට මේ වීසා එක රිජෙක්ට් වෙන අයට තමයි මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. වීසා එක රිජෙක්ට් වෙච්ච අයට විතරක් නෙවෙයි. දැන් ඉස්සරහට ජපාන් යන්න ස්ටුඩන්ට් වීසා යටතේ ජපාන් යන්න බලාගෙන ඉන්න අයට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙනවා. ඒකට හේතුව වීසා එක රිජෙක්ට් නොවි හදාගන්න නම් මේ විස්තර අනිවාර්යෙන්ම ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඔයාලා හොඳ දැනුවත්භාවයකින් ස්ටුඩන්ට් වීසා එකට ඇප්ලයි කරොත් ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ. වීසා එක රිජෙක්ට් වෙන්නේ නැහැ. ගොඩක් හේතුව වෙලා තියෙන්නේ අර දැනුවත්භාවය නැතිකමනේ. කියන්නේ ඔයාලා හොයලා බලන්නේ නැතුව හදිසියට දේවල් කරන්න ගියාම තමයි ගොඩක් දුරට වීසා එක රිජෙක්ට් වෙන්නේ. ඉතින් එහෙම නොවෙන්න නම් මේ වීඩියෝ එක චුට්ටක් බලලා ඔයාලා පොඩි අයිඩියා එකක් ගමු. හරි. මුලින්ම මම කතා කරන්නම් ඇයි මේ වීසා එක රිජෙක්ට් වෙන්නේ? ඒකට හේතු කිහිපයක් තියෙනවා. එතකොට ඔයාලා දන්නවා මේ ස්ටුඩන්ට් වීසා එක යටතේ ඇප්ලයි කරාට ඔයාලගේ අකුරක් නෑර බලනවා ඒ ඩොකියුමන්ට්ස් වල ඔයාලා දාන ඩොකියුමන්ට්ස් වල. එතකොට හිතන්නකෝ අකුරක ඉලක්කමක තිතක වැරද්දක් වෙන්න පුළුවන් වීසා එක රිජෙක්ට් වෙන්න. ඒක තමයි කියන්නේ ස්ටුඩන්ට් වීසා ඩොකියුමන්ට් දානකොට හරියට බලලා ගොඩාක් පාරක් මේවා චෙක් කරලා දාන්න කියන්නේ ඒක තමයි. ඉතින් ඔන්න ඔය වගේ එක හේතුවක් තමයි වීසා එක රිජෙක්ට් වෙන්න මේ ඔයාලගේ බැංක් ඩීටේල්ස් වල තියෙන එක අවුල්. ඒ කියන්නේ බැංක් ඩීටේල්ස් වල බැංක් ඩීටේල්ස් හදන එක බැංක් එකේ මේ මොනවාද අපි කියන්නේ ඔය සල්ලි පෙන්නන ඒවා හදනවා එහෙම කියලා කියනවානේ. එතකොට මෙන්න මේවා හදනකොට බැංක් ඩීටේල්ස් වල තියෙන එක වැරදි තියෙනවා. ඒ වගේම එක බැලන්ස් බැංක් බැලන්ස් එක ප්‍රශ්න ඊළඟට මේ වැරදි තොරතුරු වැරදි ඩීටේල්ස් ඒ වගේ දේවල් නිසා මේ ගොඩක් වීසා එක රිජෙක්ට් වෙනවා. ඒක ගොඩක් ලොකු හේතුවක් බවට පත් වෙලා තියෙනවා වීසා එක රිජෙක්ට් වෙනකොට. ඒ වගේම දැන් ඔයාලගේ ඉන්කම් එකයි බැංක් බැලන්ස් එකයි එකට ගැලපෙන්නේ නැතිවීමත් මේකෙදි ගැටලුවක් වෙනවා. ඊළඟට දැන් හිතන්නකෝ ස්පොන්සර්ගේ ඉන්කම් එක දාන්න තියෙනවා තව මෙතනදී. එතකොට ස්පොන්සර්ගේ ඉන්කම් එක හරියට පැහැදිලි නැති වුණාමත් වීසා එක රිජෙක්ට් වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඔයාලා මේ තව හේතුවක් තමයි අනිත් හේතුව තමයි දැන් හිතන්නකෝ එකපාරටම පොඩි කාලයක් තුලදී එකපාරටම මේ බැලන්ස් එකක් බැංක් බැලන්ස් එකක් වැඩි වුණාම ඒ වගේ හේතු හින්දාත් වීසා එක රිජෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය බැංක් ඩීටේල්ස් හදනවා කියන එක ඒවා හරියටම නිවැරදිව කරන්න අපි දැනගන්න ඕන. එතකොට ඒව කරනකොට ඔයාලත් ඒ පිළිබඳව දැනුවත්භාවයකින් කටයුතු කරන්න ඕන. එතකොට ලොකු හේතුවක් බවට පත් වෙලා තියෙනවා මේ වෙද්දි මේ බැංක් ඩීටේල්ස් වල තියෙන එක වැරදි. ඊළඟට දෙවැනි එක තමයි ඔයාලගේ මේ ස්ටඩි ගැප් එක කියන එක වීසා රිජෙක්ට් වෙන්න හේතුවක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා දන්නවා ස්ටුඩන්ට් දාපු අය දන්නවා අපි යම් කිසි ඉතින් දැන් ජපානයට යනවා නම් එයාලා අපි අධ්‍යාපනය කියන්නේ අපි A level කරා කියලා හිතන්නකෝ. A level කරලා අවුරුදු 2කින් කියලා හිතන්නකෝ ඔයා ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්නේ. A level කරලා අවුරුදු 2කින් නම් ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්නේ අන්න අර A level ඉවර වෙලා අර අවුරුදු 2 ඔයා මොනවද කරේ කියලා පිළිවෙලට ෆිල් වෙලා තියෙන්න ඕනේ. උදාහරණයක් විදියට මම කියන්නම්. දැන් මම A level කරා
2024 A level කරා. එතකොට 2024 A level කරා නම් A level කරලා ඉතුරු මාස කිහිපයක් තියෙනවා නම් ඒ මාස කිහිපෙ මොන හරි කෝස් එකක් කරා. ඒ කියන්නේ ජැපනීස් ලැන්ග්වේජ් කෝස් එකක් කරා, මොකක් හරි ඩිප්ලෝමා එකක් කරා, ඉංග්‍රීසි කෝස් එකක් කරා. ඊට පස්සේ තව මොනවා හරි අපි හිතන්නකෝ ජොබ් එකක් කරා. ඒ වගේ ඔයාලා මොනවා හරි කරලා තියෙන්න ඕන. ඒ කරලා තියෙනවා කියලා නිකන් කිව්වට වැඩකුත් නැහැ. ඒවට අදාළව සර්ටිෆිකේට් පෙන්නලා ඒවා true මේ කියන්නේ ඒවා සත්‍ය පිටපත් වෙන්නත් ඕනේ. නැත්නම් බොරු ඒවා වෙන්නත් බෑ. හරියට ඒ සර්ටිෆිකේට් තියෙන්න ඕනේ. ඒ කියන්නේ නිකන් කොහෙවත් ලියලවත් කටින් කිව්වට හරියන්නේත් නැහැ. ඔයාලා ඒ ડોකියුමන්ට්ස් තියෙන්න ඕනේ ඔයාගේ අතේ. ඉතින් ඔන්න ඔය ગેප් එක හරියට ෆිල් කරලා නැති වුනහම සමහර අයට වීසා එක රිජෙක්ට් වෙනවා. එතකොට ඔයාලා එකපාරටම ඒ ලෙවල් ඉවර වෙලා අවුරුදු 2ක් විතර නිකන් ඉඳලා ස්ටුඩන්ට් දානවා නම් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාලගේ අර ඒ අතර කාලය තුලදී මොනවද කරේ කියලා නිවැරදිව පිළිවෙලට දාන්න දැනගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ වගේ දේවලුත් වීසා රිජෙක්ට් වෙන්න හේතුවක් වෙනවා. තුන්වෙනි කාරණාව තමයි ඉමිග්‍රේෂන් කෝල් එක කියන එක. ඔයාලා අහලා ඇති ඉමිග්‍රේෂන් කෝල් එක කියන එක. ඒ කියන්නේ දැන් ඔයාලා ඉමිග්‍රේෂන් එකට ඩොකියුමන්ට්ස් ගියාට පස්සේ හැමෝටම මේ කෝල් එක යන්නේ නැහැ. මොකක් හරි ඔයාලගේ මොන හරි ඩවුට් එකක් තිබුණොත් එයාලා තනින් වගේ තමයි එහෙම ගැටලුවක් කියලා දැනුණොත් කෝල් එකක් ගන්නවා ඔයාලට. එතකොට ඒ නිසා තමයි අර වැඩ කරන ෆෝන් නම්බර්ස් ඒවා හැම දාලා තියන්න කියන්නේ. හැම වෙලේම. එතකොට අන්නේ ඒ ගන්න කෝල් එකේදී ඔයාට ගන්නවා ඒ වගේම ස්පොන්සර් කෙනෙක් දානවනේ. එතකොට ඔයාගේ තාත්තා ස්පොන්සර් විදිහට දැම්මා නම් ඒ තාත්තට ඒ කෝල් එක යන්නත් පුළුවන්. එතකොට ඔය දෙන්නගෙන් එකම විස්තර නෙමෙයි අහන්නේ. ගොඩක් ස්ටුඩන්ට්ගෙන් අහන්නේ ඔයාලගේ ජැපනීස් ලැන්ග්වේජ් ලෙවල් එක බලන්න ප්‍රශ්න වගේ තමයි ඔයාලගෙන් අහන්න පුළුවන්කම තියෙන්නේ. දැන් හිතන්නකෝ ඔයාට ජපන් බැරුව ඉන්නවයි කියලා. කියන්නේ ගොඩක් කතා කරන්න බෑ. හැබැයි ඔයා ડોකියුමන්ට්ස් වල ඔයාට පුළුවන් කියලා දාලා තියෙනවා කියලා. අන්න එතකොට ගැටලුවක් ඇති වෙනවා වීසා එක රිජෙක්ට් වෙන්න. බොරු දේවල් දාලා තියෙනවා කියලා හිතෙන්න පුළුවන් නිසා. ඒ නිසා ඔයාලා පුළුවන් තරම් කරන්න ඕන මේකට කරන්න තියෙන එකම දේ තමයි ඔයාලා ස්ටුඩන්ට් යනවා නම් කලබල වෙන්න එපා. හොඳට ඉස්සෙල්ලා ඉගෙන ගන්න. බේසික් එකවත් හොඳට හදාගෙන මේකට මේ වීසා එකට ඇප්ලයි කරන්න බලන්න. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නැත්තම් ඒ කියන්නේ අපි දන්නේ නැහැ ඇත්තටම මෙන්න මේ ප්‍රශ්න ටික තමයි අහන්නේ කියලා කාටවත් කියන්න බෑ. ඒ වෙලේට එයාලට හිතෙන ටික තමයි ඔයාලගෙන් අහන්නේ. එතකොට ඒවට හරියට උත්තර දී ගන්න බැරි වුණොත් එතනත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා කල්ලාතුව මේවා ගැන දැනගෙන ඉන්න. එහෙමත් නැත්නම් ජපන් හරියට බැරුව හිටියොත් ඔයාලගේ වීසා එක මේ හේතු නිසා රිජෙක්ට් වෙන්න පුළුවන්. ඊළඟට දැන් ඔයාලගේ ස්පොන්සර් තාත්තා ස්පොන්සර් කියලා දැම්ම කියලා හිතන්නකෝ. දැන් එතනදී මොනවා හරි තාත්තා ව්‍යාපාරික විස්තර ස්පොන්සර්ගේ විස්තර දානවනේ. එතකොට අපි හිතමුකෝ අපි තාත්තා මොනවා හරි බිස්නස් එකක් කරනවා කියලා දාලා තියෙනවා. එතකොට ඒ විස්තර හොඳට තාත්තා දැනුවත් වෙලා ඉන්න ඕන. මං කියන්නේ මේ උදාහරණයක්. තාත්තගේ ඔයා හිතන්නකෝ තාත්තා බිස්නස් එකක් කරනවා කියලා. ඔයාගේ තාත්තා බිස්නස් එකක් කරනවා නම් ඒක දාලා තියෙනවා ස්පොන්සර්ගේ ඩීටේල්ස් වලට. එතකොට ඒ පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ. ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම උත්තර දෙන්න. එතකොට ඒ වගේ දේවල් වලට උත්තර දීගන්න බැරි වුණොත් එතනත් පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. බොරු තොරතුරු දාලයි කියලා. හරි. ඊට පස්සේ ඔන්න ඔය දේවල් වලට අමතරව අපි තව දැනගන්න ඕන අපේ මොනවාද ජපන් භාෂා ප්‍රවීණතාවය පොඩ්ඩක් බලනවා. ඒ කියන්නේ ගොඩාක් ඔයාගේ ජපන් භාෂා ප්‍රවීණතාවය කියන්නේ ඔයා මොනවත් කෝස් එකක්වත් හරියට කරලා නැත්නම් N5වත් නැත්නම් පොඩ්ඩක් ඒකත් සමහර අවස්ථාවලදී ගැටලුවක් බවට පත් වෙනවා. ඉතින් මම නම් ඔයාලට කියන්නේ අනිවාර්යයෙන්ම ස්ටුඩන්ට් වීසා දානවා නම් කලබල වෙන්නේ නැතුව අඩුම තරමේ N5වත් කරගන්න. N5වත් කරගෙන ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න. නැත්නම් ඔයාලට වීසා එක රිජෙක්ට් වුණාම ඒක ආයෙ හදා ගන්නත් ලොකු කාලයක් යන්න පුළුවන් නිසා ඒ නිසා පොඩ්ඩක් මේ පිළිබඳව දැනුවත් වෙන්න අනිවාර්යෙන්ම. ඒ කියන්නේ ජපන් හොඳට හදාගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ ඇප්ලයි කරන්න. හදිස්සියට මේ දේ කරන්න එපා.
ඊළඟට ඔන්න ඔය දේවල් ටික තමයි අපිට ප්‍රධාන දේවල් විදිහට තියෙන්නේ වීසා එක රිජෙක්ට් වෙන. ඊට අමතරව දැන් ඔයාලා දන්නවනේ ඔයාලගේ නම් ගම්වල හැම වැරදි තියෙනවා. දැන් සමහර අයගේ ඩොකියුමන්ට් හදන්න ගියාම ඔයාලගේ තාත්තගෙන අර වාසගමයි ඔයාගේ වාසගමයි ගැලපෙන්නේ නැහැ. එක්කෝ ඒවා අකුරකින් වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට අර වචනයක් දෙකට කඩන එකෙන් වෙනස් වීමක් වෙන්න පුළුවන්. දැන් ඔයාගේ මොකක් හරි වාසගම තියෙන්නේ වචන එකට තාත්තගේ වාසගම තියෙන්නේ වචන දෙකට කඩලා. එතකොට එහෙම වෙන්න බෑ. ඉතින් මෙන්න මේවා හරියට හදා ගන්න ඕනි ඉස්සෙල්ලා. ඊළඟට ගොඩක්ම ඔයාලගේ බර්ත් සර්ටිෆිකේට් වල වැරදි තියෙනවා. ස්පොන්සර්ගේ බර්ත් සර්ටිෆිකේට් වල වැරදි තියෙනවා. ඉතින් මේවා හරියට කල්ැතුව හදා ගන්න වෙනවා. එහෙම නැති වුණොත් මෙන්න මේවත් හේතු වෙනවා වීසා එක රිජෙක්ට් වෙන්න. ඒ කියන්නේ නම් වල වැරදි. ඒ කියන්නේ එක ස්පේස් එකකින්වත් මොනවත් වැරද්දක් වෙන්න බෑ. ඒ කියන්නේ අපි අකුරක් ගැන ස්පේස් එකක් ගැන උනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒවා හැම එකක්ම ගානට කිසිම අඩුපාඩුවක් නැතුව තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් තමයි වීසා එක රිජෙක්ට් වෙන්නේ. ඊළඟට මේවා ට්‍රාන්ස්ලේෂන් යවනවනේ අපි. ඒ කියන්නේ ඔයාලගේ බර්ත් සර්ටිෆිකේට්, ස්පොන්සර්ගේ බර්ත් සර්ටිෆිකේට්, ඒවා ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට්, ජපනීස් ඒවා යවනත ඒවා ගානට අර නම්බර්ස් තියෙන එක ඉලක්කම් තියෙන ඒ තැන්වල ඒව ගානට ඔරිජිනල් එකත් එක්ක සමාන වෙන්න ඕන. නැත්තම් එතනත් ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට නම් ලකුණු හැලෙන්න බෑ. ඒව චෙක් කරන්න හොඳට. ඉතින් මෙන්න මේ දේවල් ටික හරියට කරන්න. ඔයාගේ ඩොකියුමන්ට් ටික කාට හරි කෙනෙක්ට ඒජන්සි එකකට දීලා ඔයා පැත්තකට වෙලා බලන් ඉන්නේ නැතු ඔයත් මේ ගැන අවබෝධයක් ඇතුව මේවා ඉල්ලගෙන වැරදි අඩුපාඩු තියෙයිද කියලා එකපාරක් දෙපාරක් නෙවෙයි 10 සැරයක් විතර ඔයා තනියනුත් චෙක් කළා තවත් කෙනෙක්ට කියලා චෙක් කළා. එහෙම පොඩ්ඩක් තමන්ගේ පැත්තෙන් වගකීමක් අරගෙන වැඩ කරන්න වැඩ කරොත් මේක එහෙම වීසා එක රිජෙක්ට් වෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න ඔය දේවල් ගැන හොඳට දැනුවත් වෙන්න ඕන. දැන් හිතන්නකෝ මේ කොහොම හරි මොන හේතුව හින්දා හරි ඔයාගේ වීසා එක දැන් රිජෙක්ට් වෙලා කියලා. දැන් ඔයාට කරන්න තියෙන්නේ හදිස්සි වෙලා එකපාරටම අනිත් පැත්තට ඇප්ලයි කරන්න යන්න එපා. ඉස්සෙල්ලාම ඔයාලා මේ වීසා එක රිජෙක්ට් වෙන රීසන් එක දෙනවා. හේතුව දෙනවා. ඒ හේතුව මොකක්ද කියලා දැනගන්න ඕන. මොන හරි බැංක් ඩොකියුමන්ට්ස් වල මොන හරි ප්‍රශ්නයක් හරි ස්පොන්සර්ගේ ඩොකියුමන්ට් වල ප්‍රශ්නයක්ද ගැප් එකේ ප්‍රශ්නයක්ද මොකක්ද කියන එක අනිවාර්යයෙන්ම දැනගන්න ඕන වීසා එක රිජෙක්ට් වෙච්ච. ඊට පස්සේ හොඳට කාලය අරගෙන මේ ඩොකියුමන්ට්ස් ටික හරියට පිළිවෙලට නිවැරදිව හදාගන්න නීත්‍යානුකූල විදිහට. එතකොට මේ ඩොකියුමන්ට්ස් හදාගන්නකොට මේ හදිස්සියට සතියෙන් දෙකෙන් මාසෙන් මේක කරන්න යන්න එපා. මේකේ අර නියමයක් විදිහට තියනවානේ මාස 6ක්වත් ඉන්නේ කියලා. ඔව් ඇත්තටම මාස 6ක්වත් ඉඳලා වෙලාව අරගෙන ඊට පස්සේ වැරදි අඩුපාඩු හදලා ආයෙත් ඇප්ලයි කරන්න. එතකොට මේකෙදි අර පරණ ඩොකියුමන්ට් එකේ ඒ විදිහටම ආයෙ දාන්න අයත් ඉන්නවා. එහෙම දාන්න එපා. අර රීසන් එක හොයාගෙන හේතුව හොයාගෙන ඒව හදලා හරියට ඩොකියුමන්ට්ස් ටික කම්ප්ලීට් කරගෙන ඒ අතරතුර ඔයාලා ජපනුත් හොඳට හදාගෙන ඊළඟට වීසා එකට ආයෙත් නැවතත් ඇප්ලයි කරන්න. ඉතින් එකපාරට රිජෙක්ට් වුණා කියන්නේ කවදාවත් ජපන් යන්න බැහැ කියන එක නෙමෙයි. ඔයාට පුළුවන් අර වැරදි හදාගෙන මේකට නැවත වතාවක් try කරන්න උත්සාහ කරන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඒකත් හරියේ නැත්නම් වෙන වීසා එකකින් try කරලා බලන්න පුළුවන්. එතකොට ස්ටුඩන්ට් හරියේ නැත්නම් ජොබ් වීසා එකකින් වගේ try කරලා බලන්න. ජපන් හොඳට හදාගෙන එක්සෑම්ස් ටිකත් පාස් වෙලා මේ විදිහට යන්න බලන්න. එතකොට මේක කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි ප්‍රධාන වශයෙන් ඔයාලට මේ වීසා රිජෙක්ට් වුණ අයට කියන්න තියෙන්නේ. ඉතින් ඔය හේතු ටික වගේම ඊට පස්සේ ඔයාලා කරන්න ඕන දේ මම මොකද්ද කියලා කිව්වා නේද? එහෙනම් ඔය ගැන දැනුවත් වෙලා ඔයාලා රිජෙක්ට් වුණා නම් ඒ ගැන කලබල වෙන්නේ නැතුව හිමීට කාලය අරගෙන උත්සාහ කරලා බලන්න ඔයාලට සාර්ථකව ජපානයට යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අද වගේම ආයෙත් දවසකදී ලස්සන අලුත් වීඩියෝ එකක් අරගෙන අලුත් දේකුත් එක්ක අපි ආයෙත් හම්බ වෙමු.